ඔයා දන්නවද ජීවිතේ අපි කරන ලොකුම වැරැද්දක් තමයි එකපාර හැම දෙයක්ම කරන්න උත්සාහ කරන එක. අපිට ඉක්මනින් සාර්ථක වෙන්න ඕනේ, අපිට ඉක්මනින් මුදල් හොයාගන්න ඕනේ, ප්‍රසිද්ධ වෙන්න ඕන, තව ගොඩාක් දේවල් කරන්නත් ඕනේ. ඒත් ඇත්ත මොකක්ද දන්නවද? හිරු එළිය සාමාන්‍යයෙන් වැටෙනකොට කඩදාසියක් පිච්චෙන්නේ නැහැ. ඒත් ඒ එළිය එක තැනකට එකතු කළාම ගින්නක් ඇති වෙන්න පුළුවන්. අපේ ශක්තියත් එහෙම. ඔයාගේ අවධානය හැමතැනම බෙදිලා ගියොත් ඔයාට ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. නමුත් එක ඉලක්කයක් තෝරගෙන ඒකටම දවසින් දවස වැඩ කළොත් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා. ගොඩක් අය අසාර්ථක වෙන්නේ දක්ෂකම නැති නිසා නෙවෙයි. එයාලා නිතරම Tamanගේ ඉලක්ක වෙනස් කරන නිසා. අද මේක, හෙට තව එකක්, ඊළඟ සතියේ වෙනත් එකක්. එහෙම ගියොත් අවුරුදු ගාණක් ගියත් ඔයා ඉන්නේ ආරම්භක තැනම. ඒ නිසා තීරණයක් ගන්න. ඔයාට ඇත්තටම ඕනේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒක තෝරගන්න. ඒකට දෙන අවධානය බිඳින්න එපා. මිනිස්සු මොනවා කිව්වත්, ප්‍රශ්න කොච්චර ආවත්, ප්‍රතිඵලය පේන්න පරක් වුණත් ඔයාගේ වැඩේ දිගටම කරන්න. මතක තියාගන්න, ලොකු ජයග්‍රහණ හදන්නේ එක දවසකින් නෙවෙයි. හැමදාම කරන පොඩි උත්සාහයන් එකතු වෙලා. අද කරන එක පියවරක්, හෙට කරන තවත් එක පියවරක් එකතු වෙලා දවසක ඔයාව ඔයාගේ සිහිනය කරා ළඟා කරනවා. ඒ නිසා හැමදාම අහන්න, මම අද මගේ ඉලක්කයට ලං වෙන්න මොනවද කළේ කියලා. ඒ ප්‍රශ්නෙට පිළිතුරක් තියනකල් ඔයා පරාජිතයෙක් නෙවෙයි. අවධානය තියාගන්න, ඉවසීමක් තියාගන්න. වැඩේ නවත්තන්න එපා. මොකද අවසාන ජයග්‍රහණය ලැබෙන්නේ දක්ෂම කෙනාට නෙවෙයි. අවධානය බිඳෙන්නේ නැතුව Tamanගේ ඉලක්කය වෙනුවෙන් දිගටම වැඩ කරන කෙනාට. එක ඉලක්කයක්, එක අවධානයක් තමයි Tamanව ජයග්‍රහණය කරා ළඟා කරවන්නේ. සමහර වෙලාවට ප්‍රතිඵලය පේන්නේ නැති හින්දා ඔයාට නවතින්න හිතෙයි. ඒත් මතක තියාගන්න, බීජයක් වපුරපු දවසේම ගහක් හැදෙන්නේ නැහැ. මුලින්ම වර්ධනය වෙන්නේ කාටවත් පේන්නේ නැති මුල්. ඔයාගේ උත්සාහයත් එහෙමයි. අද කරන වැඩේ දිගටම කරන්න. මොකද දවසක ඔයාගේ ඉවසීම ලෝකෙට පේන සාර්ථකත්වයක් බවට පත් වෙයි.